පරිසංතාරය කියම මුලින් කිව්ව දහම් පිළිසඳර. පරිසංතාරය කියන්නේ පිළිසඳර සාමාන්‍ය අපි කවුරු හරි කෙනෙක් මුණ ගැහුනාම සපසානියප විමසනවා. ඊළඟට ආගිය තොරතුරු සමහර විමසනවා. ඒ ඔක්කොම ඒ කතා හැම වචනයක්ම පරිසංතාරයට අයිති වෙන්නේ නැහැ. දැන් පුද්ගලයෙක් මුණ ගැහුනාම ප්‍රියමනාප මුහුණින් කතා කිරීම, ප්‍රියමනාප වචනේ ආමන්ත්‍රණය කිරීම, තව කෙනෙක් සිනහ වෙන්නට පෙර අපි සිනහ වෙලා අවංක ආදරයෙන් කතා කිරීම පිළිගැනීම ඒව උතුම් ධර්ම මනුස්සයෙකුගේ ජීවිතයේ තියෙන්න ඕන. මූණ එල්ලකන මූණ කළු කරගෙන සිටීම මේ ධර්මය අනුමත කරන්නේ නැහැ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා බියකට යම් ශ්‍රාවකෙක් කොයි වෙලාවක පැමිණුණා සිරිපා වැඳට පස්සේ කචිනු භික්ඛු කමනීයං කතියාපනීයං ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දහම් පිළිසඳරේ දෙනවා. ඒ පින්ඩපාතේ වඩින ඈත දුර ප්‍රාන්ත සේනාසනවල වෙසෙන භික්ෂුන් වහන්සේලා ආවට පස්සේ පින්ඩපාතේ ලැබෙනවද? ඒ පැත්තේ ඉන්න මිනිස්සු සංඝයාට හොඳින් සලකනවද? මේවා විමසනවා. ඒවා මේ දෙතිස් කතා නෙමෙයි හිස් කතා නෙමෙයි. ඊළඟට අන්නේ හිස් නොවන කතා ඇති බව තමයි මෙතන පරිසංතාර කියන්නේ. ආමිෂ පරිසංතාර, ධම්ම පරිසංතාර කියලා කොටස් දෙකක් තියෙනවා. ආමිෂ පරිසංතාර කියන්නේ අපි තෝ පැවිද්දක් ඇටියට දැන් මට සිවුරු ටිකක් ලැබුණොත් පින්ඩපාතයක් ලැබුණොත් මට ඒ ලැබෙන සිවුරු පින්ඩපාතේ මම මාහා සමග සිටින සම්බ්‍රහ්මචාරින් වහන්සේලාත් එක්ක භික්ෂුන් වහන්සේලාත් එක්ක බෙදාගෙන පරිහරණය කරන්න ඕනි. තනියම පරිහරණය කරනවා නම් එයාගේ ආමිෂ පරිසංතාරයක් නැහැ. ඒ නිසා මට ලැබෙන සිව්පස ලාභ මම සංඝයා හා සාධාරණීය කරන්න ඕනි. මගේ පාත්‍රයෙන් ලැබෙන බත් මම හිතන්නේ මේක මහා සංඝයාට ලැබෙන දෙයක්. මහා සංඝයාට මම කොටස පූජා කළා තමයි මම වළඳන්නේ. අන්න එහෙම හිතනවා නම් අන්න එතන තියෙනවා ආමිෂ පරිසංතාරය. ඒතර ගිහියෙක් ගැන ගත්තොත් දැන් ගිහියෙක් යමක් හම්බ කරපුවාම ඒ හම්බ කරන දේ ධර්මානුකූල වෙන්න ඕනි මුලින්ම. ඊළඟට ඒ හම්බ කරපු දෙයින් අත්තානං සුඛේති පීනේති. තමන් සපවත් කරගන්න තමන් කාලය ඇඳලා ඉන්නවා. තමන්ගේ අම්මා තාත්තා මාතා පිතරෝ සුඛේති පීනේති. අම්මා තාත්තා සතුරු කරන්නේ හම්බ කරපු දෙයින්. භාර්යාව දරුවෝ සතුරු කරන්න ඕනි. ඥාතීන් හිත මිතුරෝ සතුරු කරන්නේ. ඒ සතුරු කරන්නේ වැරදි විදිහට නෙමෙයි. කැම බිම් පුළුවන් ප්‍රමාණයක් ඇඳුම් පැළඳුම් හරින් දෙන තමන්ට පුළුවන් විදිහට උපකාර කරන එක. මේ ආමුතුවෙන් කියන දෙයක් නෑ. පුළුවන් උපරිමයෙන් උපකාර කරනවා. ඊළඟට තමන්ගේ ජීවිතයේ සුඛ විහරණයේ උදෙසා ඒවා වියදම් කරනවා වගේම අනුන්ගේ ජීවිතවල සුඛ විහරණයේ උදෙසා ඒ වයින් කොටසක් කැප කරන්න ඕන. අන්න එතකොට තමයි ආමිෂ පරිසංතාරය කියලා කියන්නේ. එහෙම නැත්නම් මෙහෙම දෙයක්ත් තියෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් දැන් ආමිෂ පරිසංතාරය හැටියට කාගේ හරි ජීවිතයකට දුකක් විපතක් පැමිණෙන දේ දීම සුදුසු නැහැ. ඒක කිසිසේත්ම නොකළ යුතුයි. අපි හිතමුකෝ ඔය මද්ද්‍රව්‍ය ආදී දෙයක් දීම ඒක ආමිෂ පරිසංතාරයක් නෙමෙයි. ඒක අපායට යන සහයෝගයක් දීම. එතකොට ඒ ආමිෂ පරිසංතාරය හඳුනාගෙන කරන්න ඕන. ඊළඟට ධර්ම පරිසංතාරය එකත් ගිහියාගේ ජීවිතයේ තියෙන්න ඕනි. කොමක්ද? තමා බණ දහම් අහන ගමන් තව කෙනෙකුත් මේ බණ දහම් අහන්න පුරුදු කරන්න යොමු කරන්න ඕන. තමන්ගේ වටේ ඉන්න ප්‍රජාව කොහොම හරි යොමු කර ගන්න ඕනි. යොමු කර ගැනීම උදෙසා තමන්ගේ චරිතය කැඩපතක් කරන්න ඕනි. නැත්තම් තමන් අධර්මයේ හැසිරෙන ගමන් අනිත් අය ධර්මයේ හසුරවන්න හැටියට හරියන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට ඒ පටිසංතාරය. ඒතර ශාසනය පැත්තෙන් ගත්තොත් භික්ෂුන් වහන්සේලා ආමිෂ පටිසංතාර කළ යුතුයි තමන්ගේ පංච සහධර්මිකයන් සමග. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරි සික්ඛමානා කියන මේ පස් දෙනා සමග ආමිෂ පටිසංතාර කරන්න පුළුවන්. හැබැයි ගිහියත් එක්ක ආමිෂ පටිසංතාර කරන්න යන්න බෑ. ධර්ම පටිසංතාරයේ කවුරු සමගුණත් කරන්න පුළුවන් ගිහි පැවිදි කියන්නේ ධර්මයේ කියා දෙන්න ඕන, ධර්මයේ උගන්වන්න ඕන, ධර්ම සජ්ජායනා කරන්න ඕන, පිරිත් කියන ආදීදී එහෙම කරනවා. එතකොට මේ ධර්ම පරිසංතාරය. ඒ පරිසංතාරය මේ ශාසනයේ පැවැත්මට මහෝපකාරයි. එතකොට දැන් ওই පරිසංතාරය ගැන කියද්දී තවත් කාරණයක් කියන්න ඕනි. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බෞද්ධ මහ ජනතාව විශේෂයෙන් ඔවුනොවුන් අතර හොඳ විශ්වාසයක් තියෙන්න ඕනි. ඔවුනොවුන් අතර හොඳ හිතක් තියෙන්න ඕනි. ඔවුනොවුන් අතර සමගියක් සාමූහිකත්වයක් තියෙන්න ඕනි. ඒවත් පරිසංතාරයට අදාළයි. ඒ වගේම ඉරිසියාව නැති වෙන්න ඕනි. විශේෂයෙන් මේ පරිසංතාරයට බලපාන කාරණේ තමයි ඉරිසියාව මසුරුකම කියන එක බැහැර වීම. යමෙකුට ඉරිසියාවක් තියෙනවා නම් එයාගේ දහම් පරිසංතාරයක් තියා ආමිෂ පරිසංතාරයක්වත් පිළිටන්නේ නැහැ. එතකොට මසුරුකම් කරනවා නම් ඒ තාමිෂ පරිසංතාරය පිළිටන්නේ නැහැ. එනිසා මේ පටිසංතාරයේ පිනිස එක ඉරිසියා මසුරුකම් බැහැර කරලා කටයුතු කරන්න ඕනේ.